2016 වසර ඉතාලියේ එල්ලේ උණුසුමින් නැහැවෙන වසරක් බවට පත් වෙලා තිබෙනවා. ඒ කාගේ සිහිනයක් වෙලා තිබෙන්නේ ඉතාලියේ සූර්යංගෙත් සූර්යෝ එල්ලේ තරඟමාලාව ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද කියන වග. මෙවර ඉතාලියේ සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාව සැප්තැම්බර් මාසේ 11 වෙනිදා ව්‍යානෝරා උද්‍යාන ක්‍රීඩා පිටියේදී සංවිධානය වී අවසන් වේ වන විට ඉතින් මේ ලස්සන සූර්තා කුසලාන තරඟමාලාව සූදානම් කරමින් සංවිධානය කරන මේ නිර්මාතෘවරයාව අපට නොආරා ක්‍රීඩා පිටියේ දැන් මුණ ගැහෙනවා. ඒ තමයි චින්තක. වසර ගණනාවක් පුරාවට ඉතාලියේ දක්ෂ එල්ලේ ක්‍රීඩකින් එකම ක්‍රීඩා පිටියකට එකතු කරමින් ඔවුන්ගේ දක්ෂතා උරගා බලන්නට සූර්යංගෙත් සූර්යෝ නමින් මේ අපූර්වත්වයේ තරඟමාලාව ඔබ සංවිධානය කළා. චින්තක මා ඔබකින් කැමැති මුලින්ම දැනගන්න. ඇයි මේ ඉතාලියේ එල්ලේ ක්‍රීඩාව තුළ ඔබ සූර්යංගෙත් සූර්යෝ නමින් මෙතරම් අපූර්ව තරඟමාලාවක් සංවිධානය කරන්නට තීරණය කළේ? ඔව් කිරේස් මම හිතන්නේ සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාව ආරම්භ වීම සූර්යංගෙත් සූර්යෝ කියන නමනේ මේ ආවේ පළවෙනිම. මොකද මගේ මාමලා දෙන්න සෙල්ටම් මාමා සහ මිල්ටන් මාමා කටුකෙන්ද වාසනා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් දෙදෙනා මේ දෙන්නාගේ අනුස්මරණ කුසලානයක් අපිට පවත්වන්න තිබුණා. මම 2009 දී මිලාන් කණ්ඩායම සමග මේ සාකච්ඡාව කරද්දී රංජන් බීරක්කොඩි චාල්ස් නිසාන්ත මම හිතන්නේ දැන් අද නාපොලින් නිසාන්ත ගමගේ අපි කවුරුත් දන්න අජිත් අයියා මෙයා එක්ක වෙලා කතා කරද්දී කිව්වා අපි එහෙනම් තුන්කොන් තරඟමාලාවක් ජයග්‍රහණය කරන ටීම් අරගෙන තරඟමාලාවක් පවත්වමු කියලා. ඉන්න අතරතුර තමයි ආවේ රංජන් බීරක්කොඩිගේ කටින් තමයි ආවේ අපි එහෙනම් මේක සූර්යයන්ට විතරක් දෙමු කියලා. ඒකම මගේ කටින් පිට වුණා. එහෙනම් සූර්යංගෙත් සූර්යෝ කියලා තරඟමාලාව පටන් ගමු කියලා. ඒ තමයි සූර්යංගෙත් සූර්යෝ ප්‍රධානම ආරම්භය. ප්‍රධාන තැන. චින්තක මහත්මයා මේ සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාව පවත්වන්නේ ඉතාලියේ එල්ලේ අවසන් වුණවත් එක්කම මේ සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාවට සුදුසුකම් ලබන්නට නම් කණ්ඩායම් 4ක තරඟමාලාවක් අනිවාර්යයෙන්ම කණ්ඩායමක් ජයග්‍රහණය කළ යුතුයි. ඉතින් මේ වන විට මේ සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා වන විට කණ්ඩායම් කීයක් මේ සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාව සඳහා සුදුසුකම් ලබා තිබෙනවද? මම හිතන්නේ 2010න් පස්සේ තමයි අපි සිව්කොන් තරඟමාලාව සිව්කොන් ඒ කියන්නේ කණ්ඩායම් 4ක තරඟමාලාවක් ජයග්‍රහණය කරන කණ්ඩායමට පමණයි දෙන්නේ. මේ වන විට මේ අද වන විට කණ්ඩායම් 15ක් තීරීපත් වී තිබෙනවා. නාපොලි කණ්ඩායම් 7කුත් QC ලූකා ඒ වගේම වෙරෝනා කතානියා මිලාන් කණ්ඩායම් 3කුත් සුදුසුකම් ලබා තිබෙනවා. මම හිතන්නේ අද මේ පිටියේ පැත්තේ මෙම තරඟයත් එක්ක තවත් කණ්ඩායමක් ස්ථිර වශයෙන්ම තේරෙනවා. මම හිතන්නේ දැන් කණ්ඩායම් 16කට අදින් පස්සේ එකතු වෙනවා. දෑවැන්තම තරඟමාලාවක් පිටි 4ක පිට්ටනි ක්‍රීඩා පිට්ටනි 4ක අපි කටයුතු සූදානම් කරලා තියෙනවා මේ මිලාන් ක්‍රීඩා සමාජය පහම සමගම එකතු වෙලායි මම කරන්නේ. කණ්ඩායම් 16යි ක්‍රීඩා පිට්ටනි 4යි අපි බලමු සැප්තැම්බර් 11 වෙනිදා කෙසේ වේවිද කියලා. එමනම් චින්තක මේ ඉතාලියේ පැවැත්වෙන සූරතම තරඟමාලාව සංවිධානය කිරීමේ ගෞරවය ඔබට හිමි වෙලා තිබෙනවා. සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා ඉතාලියේ එල්ලේ ක්‍රීඩාවට ආදරය කරන එල්ලේ ක්‍රීඩාලෝලීන් අනිවාර්යෙන්ම ව්‍යානෝරා ක්‍රීඩා පිටියට පැමිණෙනවයි කියන එක අපි දන්නවා. වටිනාම කුසලාන වටිනාම තිලින ප්‍රදානය කරන තරඟමාලාව විදිහට ක්‍රීඩකින්ගේ පුදුමාකාර උද්‍යෝගයක් උණුසුමක් අපිට දකින්නට ලැබෙනවා. මේ වන විටත් මේ තරඟමාලාවට ඇතුළත් වෙන්නට පුදුමාකාර වෙහෙසක් දරන ආකාරය මේ මොහොතේත් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් චින්තක මාවට සුබ පතනවා ඔබ එල්ලේ ක්‍රීඩාවට පුදුමාකාර කැපවීමක් කරමින් එල්ලේ ක්‍රීඩකින්ගේ දක්ෂතා අගයමින් මේ ඉතාලියේ එල්ලේ ක්‍රීඩාව නංවන්නට ඔබ ගන්නා වූ ව්‍යායාමයේ පිළිබඳව අපි සියලු දෙනාටම ආරාධනය කරනවා එන්න ව්‍යානෝරා ක්‍රීඩා පිටියට සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා. ඒ වගේම මේ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා ලක්විෂන් ආයතනය. අපි ලක්විෂන් TV හරහා විටින් විට මේ තරගමාලාවේ තොරතුරු අපගේ ක්‍රීඩාලෝලීන් හට පවසන්නට බලාපොරොත්තු වෙනවා. වෙබ්හෙවින් විශ්වවිද්‍යාලයට ඔබට අපත් සමග එක්වන්න. බොහොමත් ස්තුතියි ලක්විෂන් ආයතනයටත් එම ආයතනයේ සියලුම දෙනාටත් බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඊරස් ඔබටත් බොහොම ස්තුතියි. මෙවර ඉතාලියේ 2016 වසරේ පවත්වනු ලබන සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාවට සහභාගී වන කණ්ඩායම්වල ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් අද දවසේදී අපට මේ ක්‍රීඩා පිටියේදී මුණ ගැහෙනවා. එයින් බොරලැස්ස සාන්තානා කණ්ඩායම නියෝජනය කරන චතුර ඩිලාන් වීරසිංහ අපිත් එක්ක ඉන්නවා. චතුර ආයිබෝන් ඔබට. චතුර මෙවර සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාව අති උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වන්නට තමයි සියලු කටයුතු සංවිධානය කරලා තිබෙන්නේ. මේ විදිහට බොරලැස්ස සඳතරු තානා කණ්ඩායම මේ විදිහට සුදුසුකම් ලබා තිබෙනවා සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාවට. ඔබේ කණ්ඩායම සහ ඔබේ කණ්ඩායමේ සූදානම් වීමත් මේ වසරේදී සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාවේ ජයග්‍රහණය කරන්නට
කණ්ඩායම මේ දිනවල සූදානම් වන ආකාරය පිළිබඳව දැනගන්න අපි සූදානම්. අනිවාර්යයෙන්ම රේස් හැම වසරම පාහේ සාන්තානා කණ්ඩායම ඉතාලි කණ්ඩායම් අතර පෙරමුණේම සිටින කණ්ඩායමක් හැම අවුරුද්දකම කැපී පෙනෙන වෙනසක් කරන සාන්තානාව මේ දවස් කීපය තුළ ගොඩක් කණ්ඩායම් වෙනස්කම් කීපයක් කරලා තිබුණා සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාව ඉලක්ක කරගෙන බොහෝ දුරට අවසාන මහා තරඟය තුලින් සාන්තානා කණ්ඩායම මුණ ගැහෙන්න පුළුවන් වෙයි. චතුර මේ සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාව සංවිධානය කරමින් මේ තරඟමාලාවේ නිර්මාතෘවරයා විදිහට චින්තක මහත්මයා විශාල කැපවීමක් කරමින් තමයි මේ ඉතාලියේ මේ තරඟමාලාව සංවිධානය කරන්නේ. ඉතින් මේ පිළිබඳවත් ඔබට අදහසක් ඇති. ඇත්ත වශයෙන්ම ඉතාලියේ හැරවුම් ලක්ෂය කිව්වොත් නිවැරදි මේ සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාව බොහෝ විට ඉතාලියේ සිටින සියලුම කණ්ඩායම් ඉලක්ක කරගන්නේ මෙන්න මේ සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාව. ඒකට චින්තකට ස්තුතිවන්ත වෙන්න මට එල්ලේ ක්‍රීඩාවේ නියැලෙන එල්ලේ ක්‍රීඩාවට ආසා කරන හැමෝම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේක තමයි එල්ලේ ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂය ඉතාලියේ සිටින සියලුම කණ්ඩායම්. ඉතින් එසේනම් අපි බොරලැස සාන්තානා කණ්ඩායමට සුබ පතනවා මේ 2016 වසරේදී සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාව ජයග්‍රහණය කරන්න ලැබෙන එක බොහොමත් මුසිතතුර. ඉතින් ඉතාලියේ සංවිධානය කරන මේ දැවැන්ත තරඟමාලාවේ තවත් ප්‍රබල ක්‍රීඩකෙක් අපට මුණ ගැහෙනවා. ශ්‍රී ලංකාවේදී මූදුකටුව පාතිමා කණ්ඩායම නියෝජනය කළ සූරතම ක්‍රීඩකෙක්. මෙවර නයිඩබඩම සාන්තමරියා කණ්ඩායමයි ඔහු නියෝජනය කරන්නේ. ඉතාලියේ මේ වෙන විට පැවති තරග රැසකින්ම ජයග්‍රහණයක් කරගෙන සිටින නයිඩබඩම සාන්තමරියා කණ්ඩායමේ සුගත් ප්‍රදීප් අපිත් එක්ක ඉන්නවා. කවුරුත් හඳුනන දක්ෂ එල්ලේ ක්‍රීඩකයෙක් සුගත්. ඉතාලියේ පැවැත්වෙන සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාව සියලු දෙනාගේම සිහිනයක් බවට පත් වෙලා තිබෙනවා මේ වසරේ. ඒ නිසා ඔබ නයිඩබඩම සාන්තමරියා කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විදියට මේ වන විට නයිඩබඩම සාන්තමරියා කණ්ඩායමේ සූදානම කොහොමද මේ සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාවට? ඇත්තටම මේස් ඒ ගැන මම වචනයක් සඳහන් කළ යුතුමයි. ඉතාලියේ ක්‍රීඩකයන් අතර මේ ජනප්‍රියම තරඟමාලාව තමයි සූර්යංගෙත් සූර්යය. ඒක අවිවාදයෙන් පිළිගන්නවා කවුරුත්. ඒ වගේම මේ වසරේ අපි හැම වසරේම පළවෙනි වසරේ ඇරෙන්න ඉතුරු හැම වසරේම අපි තරඟයට සහභාගී වුණා. මේ වසරේ නමුත් ප්‍රබලම කණ්ඩායම අප සතුයි, සමබර කණ්ඩායමක් අප සතුයි. අප උත්සාහ කරනවා අනිවාර්යයෙන්ම මෙම සූරතාවය අප සතු කරගන්න. එවනම් සුගත් ප්‍රදීප් අපි සුබ පතනවා නයිඩබඩම සාන්තමරියා කණ්ඩායමට ශූරතම දක්ෂතම කණ්ඩායමක් ඔබට 2016 වසරේ සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාව ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබෙන්නට කියලා. මේ මොහොතේ අප සමග සිටින්නේ කටුනේරිය සිංහපටව කණ්ඩායමේ නායකයා සෙමිට නප්පුහාමි. නයිඩබඩම සාන්තමරියා කණ්ඩායම බොරලැස්ස සාන්තානා කණ්ඩායම වගේම ඔබ කණ්ඩායමත් සිංහපටව කණ්ඩායම අසිත සුජාන් තරඟමාලාවේ ශූරයන් බවට පත්වමින් පෙරලිකාර කණ්ඩායමක් විදියට ඉතාලියේ මෙල්ලේ කණ්ඩායම අතර රැඳී සිටිනවා. සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාව ජයග්‍රහණය කරන්නට ඔබේ කණ්ඩායම සූදානම්ද මේ වෙලෙට? දෙමු විරේස් අපි මගේ කණ්ඩායම 16 දෙනාම වසර 3ක් ගිලී ගියා මිලානෝ කණ්ඩායම් වලින් මේ සූර්යංගෙත් සූර්යෝ. නැත්නම් අපි තමයි අපිත් සාන්තානත් සතු කරගෙන තිබුණු මෙම සූර්යංගෙත් සූර්යෝ ගිලී වුණා. අපි කණ්ඩායම වශයෙන් සිංහපටව කණ්ඩායම සූදානම්ව සිටින මේ වසරේ අනිවාර්යයෙන්ම මිලානෝ වලට සූර්යංගෙත් සූර්යෝ ගේන්න. එහෙමනම් සබිට මපුහාමි මේ සිංහපටව කණ්ඩායමේ නායකයා අපි ඔබට සුබ පතනවා මෙවර 2016 වසරේ සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාවේ ජයග්‍රහණය හිමි කරගන්න. එසේනම් මේ මොහොතේදී අපි මේ දකින්නේ ඉතාලියට එල්ලේ රැගෙන ආපු මිලාන් කණ්ඩායම නියෝජනය කරන අපේ රංජන් වීරක්කුඩි මහත්මයා. එතුමන්ට පුදුමාකාර වෙහෙසක් ගත් කෙනෙක් මේ ඉතාලියේ එල්ලේ ක්‍රීඩාව ව්‍යාප්ත කරන්නට. අද දවසේ එතුමන් සතුටින් සිටින්නේ මේ ක්‍රීඩකින් එල්ලේ ක්‍රීඩා කරනවා දැක්කම. කණ්ඩායම විශාල ප්‍රමාණයක් මෙවර සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාවට සම්බන්ධ වෙනවා. මේ සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාව පිළිබඳව ඔබේ අදහස මොකද්ද? බොහොම ස්තුතියි. සූර්යංගෙත් සූර්යෝ කියන තරඟමාලාව මේ ඉතාලියේ එල්ලේ ක්‍රීඩාව කවුරුත් වැළඳගත්තු එල්ලේ ක්‍රීඩාව. ඒක කවුරුත් දන්නවා, ඒක කවුරුත් කියනවා. ඒක ආරම්භයත් එක්කලම සිදුවෙච්ච දෙයක්. මේ තරඟමාලාවට පුදුමාකාර නමක් බිහි වුණා. ඒ වගේම පුදුමාකාර ආකර්ෂණයක් මේ ක්‍රීඩා සමාජයන් ක්‍රීඩකයන් එකතු කරගත්තා. ඇත්තෙන්ම මේ කාගෙත් එක් බලාපොරොත්තුවක් තමයි මේ තරඟමාලාවට ඇතුල් වීම. මේ එක් තරඟමාලාවක් තමයි මේ අදත් මෙතන මේ පැවැත්වෙන වියානවර ක්‍රීඩා පිටියේ. මම හිතන්නේ මේ වෙනකොට කණ්ඩායම් 15ක් ඉන්නවා සූදානම්ව මේ තරඟමාලාවට සුදුසුකම් ලැබලා ඉන්නවා. ඉරේෂ් ඉන්නවා මේ වසරේ නිවේදකයා විදියට. තව නිවේදකයෝ ගණනාවක් ඉන්නවා. ඒ අතර විශේෂ පුද්ගලෙක් විදියට මේ වසරේ ඔබ අපිට එකතු වෙලා ඉන්නවා. මම හැමදාම කිව්වා ඔබ දකින්නකොටම ඒකම තමයි මේ සූර්යංගෙත් සූර්යෝ නම් තරඟමාලාව චින්තකට හඳුන්වලා දුන්නේ. මම ඒක ආඩම්බරයට කියන කතාවක්. මොකද චින්තකත් ඒක දන්නවා හැමතැනම කියනවා චින්තක ඒක මට දෙන්න පුළුවන් උපරිමේ චින්තක දීලා තියෙනවා. එල්ලේ ක්‍රීඩාව මේ ඉතාලියට ගෙනාවා වගේම අපි හැමෝම එකතු වෙලා මේ තරඟමාලාව හඳුන්වලා දීලා මේ තරඟමාලාව තුල එල්ලේ ක්‍රීඩාව වැළඳගෙන මේ එල්ලේ තරඟමාලාවත් එක්ක
ඉදිරියට යනවයි කියන එක කාගේත් මතයක් තියෙනවා. නමුත් එහෙම නෙමෙයි එල්ල ක්‍රීඩාව මේ ඉතාලිය පුරාවටම තියෙනවා. නමුත් කාගේත් සිහිනයක් තමයි මේ තරගමාලාව ජයග්‍රහණය කරන. මේ වගේ සිහිනයක් තියෙනවා අපිටත් මිලාන් කණ්ඩායම විදියට. කොහොම නමුත් හැම කණ්ඩායමකටම අපි සුබ පතනවා. මේ තරගමාලාවට ඒ හැම කණ්ඩායම නාපෝලියෙන් විශේෂයෙන් කණ්ඩායම් 7ක් මෙවර සහභාගී වෙන බව දැනුම් දීලා තියෙනවා මේ වෙන විට. ඒකම කතානිය වලින් එක් කණ්ඩායමක් සහභාගී වෙනවා මුළු සිසිලියම නියෝජනය කරමින් ප්‍රථම වතාවට මිලාන් නගරය තුල කණ්ඩායම් 3ක් සිටිනවා මේ වෙන විට. වෙරෝනා වලින් සිටිනවා ලූකා කණ්ඩායම් සුසුකම් ලැබලා දෙනවා. මේ වගේ කණ්ඩායම් 15ක් තියෙනවා. අද කණ්ඩායමත් එක්ක කණ්ඩායම් 16යි. චින්තක ඊටාම සාර්ථකව මේ තරගමාලාව වැළඳගෙන ඉන්නවා. මේ තරගමාලාව මෙහෙවනවා. ඔහු අතේ තියාගෙන ඔහු එල්ල ක්‍රීඩාවට ඕකෙන් ලැබිය යුතු හැම දායකත්වයක්ම ලබා දීලා එල්ල ක්‍රීඩාවත් එක්කලා ඉන්නවා. ඒක අපි අගය කරන්නට ඕන. ඒ වගේම මේ තරගමාලාව මේ වසරේ ඉතාමත් ආඩම්බරයෙන් මිලාන් නගරය තුල තිබෙනවා. ඔබ කාටවත් දකින්න පුළුවන් අන්තර්ජාලය හරහා හැමෝටම දකින්න අවස්ථාව ලැබෙනවා. මේ හැමෝටම ස්තුති කරලා මේකට අනුග්‍රහය දක්වන මේ හැමෝටම ස්තුති කරමින් මේ වසරේ අපි නැවතත් මේ සැප්තැම්බර් 11 වෙනිදා මේ වියානවාර ක්‍රීඩා පිටියේදී නැවතත් හමු වෙමු දකිමු කියන අදහස ඇතිව ඔබ හැමෝටම ස්තුති කරමින් මම නතර සැප්තැම්බර් මාසේ 11 වෙනිදා ඉතාලියේ පැවැත්වෙන සූර්යංග සූර්යෝ තරඟමාලාව වටිනාම කුසලාන වටිනාම තිලින ප්‍රධානය කරන ඉතාලියේ තරඟමාලාව හැටියට තමයි සූර්යංග සූර්යෝ තරඟමාලාව හඳුන්වා දෙන්නේ. ඉතින් රංජන් වීරක්කොඩි අපි ඔබට සුබ පතනවා මිලාන් කණ්ඩායමටත් මේ තරඟ අතරට පැමිණෙමින් හෙවර 2016 වසරේ සූර්යංග සූර්යෝ තරඟමාලාවේ ශූරීන් වන්නට හැකියාව ලැබෙන්නට කියලා. මේ මොහොතේ මාත් සමග ඉන්නවා මීනා ප්‍රනාන්දු මහත්මිය. එතුමිය තමයි සූර්යංග සූර්යෝ තරඟමාලාවේ මේ දැවැන්ත සූර්තා කුසලානේ ලබා දෙන්නේ. ක්‍රීඩකින්ගේ සිහිනයක් වෙලා තිබෙන මේ සූර්යංග සූර්යා සිළුමින එතුමියගේ මූල්‍යමය අනුග්‍රහය ඇතිව තමයි අපට ලැබෙන්නේ. ඉතින් එතුමියට මා මේ මොහොතේදී පුංචි වචනයක් දෙකක් එතුමියත් සමග කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතුමිය සුබ පැතුම් එකතු කරන්නට සූදානම් ඉන්නවා මේ සූර්යංග සූර්යෝ තරඟමාලාවට. සූර්යංග සූර්ය තරඟමාලාව හොඳින් දිගටම කරගෙන යාමට මගේ සුබ පැතුම් මම ප්‍රාර්ථනා කරනවා. බෙමිනුම් ස්තුතියි ඔබතුමියට ඔබ වෙතුමියගේ සුබ පැතුම් සමගින් තමයි සූර්යංග සූර්යෝ තරඟමාලාව අතිසාර්ථකව සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා මේ ව්‍යානෝරා නෝරා උද්‍යාන ක්‍රීඩා පිටියේ පවත්වන්නට සූදානම් වෙන්නේ. අපි සියලු දෙනාටම ආරාධනය කරනවා එන්න නෝරා ක්‍රීඩා පිටියට. අපි ලක්විෂන් TV හරහා ඔබට මේ සූර්යංග සූර්යෝ තරඟමාලාවේ සියලු තතු රැගෙන ඉන්නට බලාපොරොත්තු. මේ මොහොතේදී මාත් සමග ඉන්නවා ශ්‍රී ලංකාවේ එල්ලේ ක්‍රීඩාව තුළ බිහි කළ තවත් දක්ෂතම සූරතම ක්‍රීඩකයෙක්. ඒ 2003 වසරේ සහ 2006 වසරේ ජාතික එල්ලේ සූර්යා විදිහට ඒ කිරීටය පැළඳි චාමර දීපාල් වීරසිංහ කොරලැස්ස ග්‍රාමයේ බිහි කළ දක්ෂතම ක්‍රීඩකයෙක්. චාමර ඔබ ශ්‍රී ලංකාවේ එල්ලේ ක්‍රීඩාවේ බොහෝ සෙයින්ම දකින්නට ඇති දක්ෂ තරඟමාලාවක්. ඒ වගේම ඉතාලියේ මේ සූර්යංගෙත් සූර්යෝ තරඟමාලාවත් ඒ තරඟමාලාවල් අතර ඔබ දකින්නවද වෙනස? වෙනසක් දකින්නවා. ලංකාවේ චාමර සේරසිංහ සංවිධානය කර තරඟමාලාවට අමතරව දැකපු දැවැන්තම තරඟමාලාව චින්තක සුරංග සංවිධානය කරන සූරංග සූර්ය තරඟමාලාව තමයි මේ ඉතාලියේ චාමර සේරසිංහෙන් පසු මම දැකපු දැවැන්තම තරඟමාලාව. චාමර මේ වන විට ශ්‍රී ලංකාවේ ඉඳලා ඉතාලියට බොහෝ ක්‍රීඩකින් පිරිසක් පැමිණලා තිබෙනවා. ඉතින් දැන් ඉතාලියේ ක්‍රීඩාව කණ්ඩායම් අතර පුදුමාකාර තරඟයක් තියෙනවා. මේ වසරේ විශාල කණ්ඩායම් ප්‍රමාණයක් සූර්යංගෙ සූර්යෝ තරඟමාලාවට සම්බන්ධ වෙනවා. ඔබ දකින විදියට ශ්‍රී ලංකාවේ එල්ලේ ක්‍රීඩාවත් ඉතාලියේ එල්ලේ ක්‍රීඩාවත් අතර මේ ක්‍රීඩක දක්ෂතා අතර වෙනසක් දකින්නවද? නෑ එක වගේ දක්ෂකම් තියෙන. ඉතාලියේ ගත්තොත් ඉතාලියේ දක්ෂතම ක්‍රීඩකයෙක් ඉන්නවා. ඒ කියන්නේ ලංකාවේ දැනට සෙල්ලම් කරපු දක්ෂතම ක්‍රීඩකයෙක් තමයි ඉතාලියට පැමිණලා තියෙන්නේ. දක්ෂ තරගයක් වදින කණ්ඩායම. බේබිනු සූති රජීපාල් වීරසිංහ ඔබට අපි සූර්යංග සූර්ය තරඟමාලාවේදී සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා මුණ ගැහෙමු. ඔබේ කණ්ඩායමට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. Thank you. මෙවර සූර්යංග සූර්යෝ තරඟමාලාව නියෝජනය කරන බොරලැස්ස සාන්තානා කණ්ඩායමේ තවත් ප්‍රබල ක්‍රීඩකයෙක් අපිට මුණ ගැහෙනවා. ඒ ශ්‍රී ලංකාවේ මීගමුව කටානාසනයේ ප්‍රබලතම කණ්ඩායම් නියෝජනය කරමින් අද වන විට ඉතාලියේ දක්ෂ පෙරලිකාර ක්‍රීඩකයෙක් විදියට අපිට මුණ ගැහෙනවා අල්විස් කුමාර. අල්විස් ඔබට ආයිබෝන් කියලා පිළිගන්නවා. කුමාර සැප්තැම්බර් මාස 11 වෙනිදා ඉතාලියේ පැවැත්වෙන සූරතම තරඟමාලාව ආරම්භ කරන්නට අපි සූදානම් වෙනවා. මේ වන විට ඔබගේ කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා සූර්යංගෙ සූර්යෝ තරඟමාලාවට. කුමාර මම දැනගන්නට කැමතියි ඔබෙන් ශ්‍රී ලංකාවේ ඔබ දක්ෂ ක්‍රීඩකයෙක් විදියට ශ්‍රී ලංකාවේ එල්ලේ ක්‍රීඩාවත් ඉතාලියේ එල්ලේ ක්‍රීඩාවත් අතරේ වෙනසක් දකින්නවද මේ ක්‍රීඩකින්ගේ දක්ෂතාවල? දැන් මම බෙහෙම සතුරු වෙනවා නාලිකාවට ලක්ෂණ නාලිකාවට ඔබ එල්ලේ ක්‍රීඩාවට දක්වන සහයෝගය. ඒ වගේ බහ ප්‍රශ්නය තමයි මගෙන් ශ්‍රී ලංකාවේ එල්ලත් ඉතාලියේ එල්ලත් අතර තියෙන සම්බන්ධතාවය. ඊටාම
පැහැදිලිව එල්ලේ කණ්ඩායම් වල දක්ෂ ක්‍රීඩකයන් ඉතාලියේ එල්ලේ කණ්ඩායම් වල සිටිනවා. ඒ නිසා කිසිම සැකයක් වෙනසක් නැහැ. එල්ලේ ක්‍රීඩාව අතර ශ්‍රී ලංකාවේ සහ ඉතාලිය අතර ඉතා තියුණු විදියටම එම ක්‍රීඩාව ඒ සාර්ථක කර ගැනීමට ඉතාලියේ එල්ලේ පවත ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉතා බෙහෙවින් ඔහුගේ දක්ෂතා පෙන්වීම කරන මේ වෙලෙදී ඒ වගේම ඉතාම දක්ෂ ක්‍රීඩකයන් රැසක් සිටිනවා ඉතාලියේ. ඔව් කුමාර, එතකොට ඔබේ නියෝජනය කරන බොරලැස්ස සාන්තානා කණ්ඩායම මේ සූර්යංග සූර්ය තරඟමාලාව ජයග්‍රහණය කරන්නට පුදුමාකාර උත්සාහයකින් මේ දිනවල පුහුණු වීම කටයුතු කරනවා. මේ සූර්යංග සූර්ය තරඟමාලාවට සහභාගී වන කණ්ඩායම් අතරින් ඔබ හිතනවාද බොරලැස්ස සාන්තානා කණ්ඩායමට මෙවර මේ 2016 ඉතාලියේ සූර්යංග සූර්ය තරඟමාලාව ජයග්‍රහණය කරන්නට හැකියාවක් ලැබී කියලා? ඇත්තටම කණ්ඩායමක් වුණාම එකම බලාපොරොත්තු ජයග්‍රහණය. නමුත් කණ්ඩායම් අතර එල්ලේ ක්‍රීඩාව කන්න එක් ක්‍රීඩකයෙකුගේ තරගයක් නෙමෙයි, කණ්ඩායම් 16 දෙනෙකුගේ තරගයක්. ක්‍රීඩාව අවනිශ කෙසේ වෙතත් සාන්තානා දැනට ඉන්න ඉතාලිය අංක 1 කණ්ඩායම සූර්යංග සූර්ය තරගමාලාව දෙපාරක් ජයග්‍රහණය කරලා තිනවා මගේ මතකයේ හැටියට. ඒ වගේම මෙවර කණ්ඩායම් මම හිතන්නේ සූර්යංග සූර්ය තරගමාලාවට කණ්ඩායම් 16ක් හෝ 12ක් ඉතා විශාල කණ්ඩායම් සහභාගී වෙනවා. ඒ අතරින් ඉතාලිය සාන්තානාව මගේ කණ්ඩායම ඉතාම ප්‍රබල තත්ත්වයේ මේ වෙනට සිටිනවා. ඒ නිසා කිසිම සැකයක් නැහැ. අපි තරගමාලාවේ ඉදිරියට යන්න අපේ බලාපොරොත්තුව කෙසේම සිටිනවා. එවනම් බෙහෙවින් ස්තුතියි කුමාර, ඔබට අපි සුබ පතනවා බොරලැස්ස සාන්තානා කණ්ඩායමට මෙවර සූර්යංග සූර්ය තරගයේ ජයග්‍රහණය හිමි කර ගන්නට ලැබෙන්නට කියලා. ස්තුතියි. 2016 වසරේ සූර්යංගෙත් සූර්ය තරඟමාලාව සංවිධානය කරමින් තරඟමාලාව පවත්වන්නේ ව්‍යානෝරා උද්‍යාන ක්‍රීඩා පිටිය තුළ. ක්‍රීඩාලෝලිනිය අපි ඔබ සියලු දෙනාටම ආරාධනය කරනවා එන්න ව්‍යානෝරාහි නොආරා උද්‍යාන ක්‍රීඩා පිටියට ඉතාලියේ පැවැත්වෙන දක්ෂතම සූරතම එල්ලේ තරඟමාලාව සූර්යංගෙත් සූර්ය තරඟමාලාව දෙක බලා ගන්නට අප ලක්විෂන් TV හරහා බලාපොරොත්තු වෙනවා. පිටින් පිට ඔබට මේ තරඟමාලාවේ තොරතුරු කියන්නට.